Hi guys, welcome to my YouTube channel. අද වීඩියෝ එක මාරම excited වීඩියෝ එකක් මට. මොකද Temu එකෙන් order කරපු දෙවනි package එක unpack කරන්න තමයි මම යන්නේ. ඇත්තටම මම මේ වීඩියෝ එක කරනකම් මේ package එක අන්පැක් කරන්න නැතුව දවස් දෙකක් හිටියා. මම දන්නේ නැහැ මේකේ හරියට හැම දෙයක්ම තියනවද කියලා. මොකද මම දැන් මට ඇත්තට වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මොකද වැඩයි ඒවයි මේවයි එක. ඉතින් ඒක නිසා මම හිතුවා අද තමයි මට තියෙන එකම දවස ෆ්‍රී දවස මේ වීඩියෝ එක කරලා මේ පැකේජ් එක මොකක්ද කියලා බලන්න. ඒ හැම දෙයක්ම මම ඕඩර් කරපු දේවල් හරිම ක්වොලිටි එකට තියෙනවද? ඒ වගේම තමයි මම පොරොන්දු වුණානේ ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම උත්තරත් මම දෙනවා කියලා. ඉතින් මං අද තමයි මගේ වෙලාව මේක අන්පැක් කරලා මේ දේවල් හරියට තියෙනවද ඔයාලගේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න අද තමයි වෙලාව. එහෙනම් ඔයාලා කියන්නේ මුලින් අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉන්නවද ඊට කලින් මේ පැක් එක අන්පැක් කරනවද? මොකද කරන්නේ? අපි මුලින්ම එහෙනම් දැන් මම දවස් දෙකක් බලාගෙන හිටියා මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් අපි ඒක අන්පැක් කරලා ඊට පස්සේ ඔයාලගේ හැම ප්‍රශ්නයකටම උත්තර බලමු. මේක තමයි මේ පාර මට ආපු Temu package එක. ඉතින් මේක අන්පැක් කරමු එහෙනම්. Wow, excited! හරි එහෙනම් මේක තමයි අපි දැන් බලන්න යන්නේ. බලමු එහෙනම්. Oh my god. ඇත්තටම කියනවා නම් මේ පාර ඕඩර් එක මම හිතන්නේ කියන්නේ මම මේ තාම බලන ගමන් හරිද මම මේ තාම බලන ගමන් ඉන්නේ. ඒ කියන්නේ මට පෙනුමෙන් හරිද පෙනුමෙන් මට හිතෙනවා අවුලක් නැහැ. මාරම ෂෝ මාරම හොඳයි. එහෙනම් බලමු. මාරම ලස්සනයි ඇත්තටම මාරම ලස්සනයි. හරි බලමු. පළවෙනි එක තමයි මෙන්න මේක. මෙන්න මේක ඉතින් වැඩි දෙයක් නෑ මේකේ නම්. මොකද මේක අර මේ black heads අයින් කරන එකක්. බලමු මේකත් එළියට අරගෙන. ඇත්තටම මේ Temu කියන එකෙන් තමයි මේක ඇත්තටම අපිව ආයි නෑ බංගලොත් කරන්නත් දන්නේ යන්නේ. ඒ තරම් දැන් මේකේ ලිමිට් එකක් නෑ. කියන අපිට ලිමිට් වෙන්නේ නැහැ. මොකද ඔන්ලයින් ඕඩර් එකක් නේ. දැන් අපි ඔන්ලයින් දැන් අපි ගිහින් ගන්න නම් අපිට හරි නෑ ඕනේ නෑ ඇති කියලා අපිට මේක කියන්නේ හරි අපි ගන්න නෑ කියන තත්ත්වයට අපිට එන්න පුළුවන්. හැබැයි මේක එහෙම බෑ. අපි ආස දෙයක් තිබ්බොත් අපිට දාන්න ඕනෙමයි. මම හිතන්නේ ඔයාලටත් එහෙම වෙන්න නැති අනිවාර්යෙන්ම එහෙම නම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහින්. මට නම් එහෙමයි. මට දැන් ලිමිට් එකක් නෑ. මට දැන් දෙයක් ඒක අර අපි දැන් බලාගෙන යද්දි එනවනේ මේ තව හොඳ ඒවා. එතකොට ඒව නොදා ඉන්න බෑ. ඒව මාරම ලස්සනයි. අපි කැමති දේවල්. ඉතින් ඔයාලත් බලන්න ලිමිට් කරගන්න. නැත්තම් ඉතින් අපි අපේ පර්ස් එක ලොස්ට් වෙනවා. හරි මෙන්න මේක තමයි black heads අයින් කරන එක. මේක ඉතින් normal නේ. එහෙම වැඩි දෙයක් නෑ. ඒක හොඳයි ෂේප්. දෙවෙනි එක තමයි මෙන්න මේක. මේක නම් ඉතින් දන්නවනේ ඔයාලා. මේක අර මේක ඉතින් ඔයාලා දන්නවනේ මේක අර අයිස් දාලා මේව කරන එක. Wait, what is this?
ඒක ඉතින් අයිස් පැක් අයිස් වතුර දාලා ගලවනාට පස්සේ මූණෙම හැම ඇප්ලයි කරන්න තියෙන්නේ. ඒකත් හොඳයි ක්වොලිටි. අවුලක් නෑ හොඳයි නේ. ලොකුවට කියන්න වැරද්දක් නෑ හොඳයි. මං ආස දෙක මේකත් බලලා මේක බලමු. අනිත් එක තමයි මෙන්න මේ පර්ස් එක. ඇත්තටම මං ගාව පර්ස් එකක් තියෙන දැන් ඒක මං ඇති වෙන පාවිච්චි කරලා තියෙන්නේ. මේක නිසා මේ පර්ස් එකක් මම දැකලා ඕඩර් කරේ නැත්තම් මට එහෙම අර පර්ස් එකක් ගන්න ලොකුවට උවමනාවක් තිබ්බේ නෑ. අර තියෙන පර්ස් එකක් වැඩි පාවිච්චි වෙන්නේ නෑ. මොකද මම සල්ලි පර්ස් එකේ ගොඩක් වෙලාවට දාන් යන්නේ නැති නිසා ඒ වුණාට අර මේක දැක්කහම නොගෙන ඉන්න බෑනේ. අන්න එහෙම හින්දා මේක ගත්තේ. මේක කියුට්. හොඳයි නේද අනේ? මාර හොඳයි. ඇත්තට මේක මේ කාඩ් දාන එකක් නෙමෙයි. කාඩ් දාන්න පුළුවන් මේකේ. සල්ලි දාන්න පුළුවන්ද කියන එක නම් හොඳ ප්‍රශ්නයක්. මේක කාඩ් දාන එකක් අනේ මේ ඒ මාර වැඩි. මං හිතුවේ සල්ලි දාන්න පුළුවන් කියලා. කාඩ්ස් වගේ තමයි දාන්න පුළුවන් නේ. සල්ලි දාන්න පුළුවන් නවල වගේ චූටියට. හැබැයි ක්වොලිටි මේකේ තියෙන එකම දේ තමයි මාර ක්වොලිටි බඩු. මාර හොඳයි මේකත්. ෂේප් නේ අතේ ගානට අරන් යන්න පුළුවන්. ඊළඟ එක තමයි මෙන්න මේක. මේ දෙක එනකන් තමයි මම බලාගෙන හිටියේ. මොකද මම මේ ෆස්ට් ටයිම් ඔන්ලයින් ඇඳුමක් ඕඩර් කරේ. මොකද ෂේන් තියනවා මම ඒ වලින් ඕඩර් කළෙම නැහැ. හරිද? මම මේ පාර ඒ කියන්නේ මට දැන් හිතුණා ඉතින් ඕඩර් එකක් දාලා බලන්න කොහොම වෙයිද එහෙම කියලා. බලමු ඉතින් මේක හරියට තියනවද කියලා. මට සයිස් එකට තියෙයිද දන්නේ නැහැ. බලමුකෝ. මම හිතනවා නේ දෙවියනේ හරියන්න. ලොකුයිද මට? දෙවියනේ. මේක මට ලොකුයිද? හොඳ ප්‍රශ්නයක්. මට පේන විදිහට ඇඟෙන් නම් අවුලක් නෑ. බට් මේ කරෙන් ලොකුයිද? ඒක ඇඳලම තමයි බලන්න ඕනේ. මම හිතන්නේ ලොකු නම් නෑ මගේ ගාන වගේ තමයි. අවුලක් නෑ. ඇත්තටම මේ හොඳයි. මේකත් මම හොඳයි කියලා කියනවා. පොටින් බලන්න මේවල. මේකේ ස්මෝල් තමයි. මේඩ් ඉන් චයිනා කියලා තියෙනවා. මේක හොඳයි. ඇත්තටම හොඳයි මේක. අර නූල් පිපිලා එහෙම මුකුත් නෑ. මේ බලන්න ඔයාලට ලං කරලා මම පෙන්නන්නම්. මේ හොඳයි. මේ අත එහෙම වුණත් මේ කිසිම අර නූල් පිපි සාමාන්‍ය ඇඳුමක් අපි ඕඩර් කරද්දි හරිම බයයිනේ ඕඩර් කරන්න. මේක එහෙම අවුලක් නැහැ. හොඳයි. මාත් ෆස්ට් ටයිම් ඕඩර් කරේ මේ ඇඳුම් කියන දේවල්. දැන් මම ඔන්ලයින් ඇඳුම් සාමාන්‍යයෙන් එහෙම ගන්න කෙනෙක් නෙවෙයි. හරිද? හැබැයි මේක හොඳයි. බලමු ඊළඟ එකත්. ඊළඟ එක නම් මම මාර මාසයි. මෙන්න මේක. මම මාර මාසයි මේ ඇඳුමට. වාව් ලස්සනයි. අම්මෝ මාරම ලස්සනයි. ඇත්තටම මම මේ වගේ ඇඳුම් වලට මාර ආසයි. මම මේ අද්දිගේ වලට මාරම ආසයි. ඉතින් මේකත් අවුලක් නෑ මගේ සයිස් එක තමයි. වාව්. දැන් මං ඔයාලට පොරොන්දුවක් වුණානේ. ඔයාලා අහපු හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරනවා කියලා. ඉතින් දැන් ඒ වැඩේට තමයි අපි යන්නේ. පළවෙනි කමෙන්ට් එක නෙත්මිනි වීරසේකර කියලා තියෙනවා. අක්කේ arrived hub කියලා වැටිලා තියෙනවා.
ඒ කියන්නේ ලංකාවට ඇවිත් ඩිලිවර් එකේනේ තියෙන්නේ අපිට දැනගන්න පුළුවන්ද ඒ මොන කුරියර් සර්විස් එකෙන්ද කියලා ඕඩර් එක ගන්නෙ. ඇත්තටම මේක හොඳ ප්‍රශ්නයක්. මොකද්ද arrived hub කියලා මගේ එකෙත් එහෙම වැටිලා තිබ්බා. දැන් මං කියව පළවෙනි ඕඩර් එක ගැන නෙවෙයි මං කියන්නේ මේ දෙවෙනි ඕඩර් එක ගැන. දෙවෙනි ඕඩර් එකේ මගේ තිබ්බා මේ මොනවාද මගේ අතන ට්‍රැක් උනේත් නැහැ. අත්‍තරම කියන ට්‍රැක් කියන ඕඩර් එක අර පෙන්නනවනේ මෙහෙම ලංකාවට ආවා එහෙම කියලා. ඇත්තටම මගේ ට්‍රැකින් පෙන්නුවේ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මම බය වුණේ හරියට වෙන කෙනෙක්ට ඕඩර් එක ලැබිලාද එහෙම කියලා. ඒ වුණාට ඒ arrived hub කියලා වැටිලා තියෙන්නේ නැත්නම් මේ ලංකාවට ඇවිල්ලා එක. හැබැයි ඒක ඒ වෙද්දි courier service එක අතේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි courier එක දැන් මගේ ගිය පාර courier එක මං කියවනේ කූඹියෝ එක කියලා. කූඹියෝ එකෙන් තමයි මගේ ඕඩර් එක ගිය පාර ෆස්ට් ඕඩර් එක මගේ ගෙදරට ආවේ. හැබැයි මේ ඕඩර් එක ආවේ වෙන courier එකකින්. ඒ courier එක තමයි Prompt Express කියලා එකක්. ඉතින් ඒකෙන් තමයි මට මේ දෙවෙනි ඕඩර් එක ආවේ. ඊට පස්සේ මං ඇහුවා මොකක්ද ඔයාලගේ courier එක. ඊට පස්සේ තමයි යා කිව්වේ අපිට අර සයින් කරන්න එකක් දෙනවනේ ෂීට් එකේ තිබ්බා. ඒගොල්ලන්ගේ courier service එකේ නම Prompt Express කියලා. ඉතින් යාලා එකෙන් තමයි දැන් මට courier එක ආවේ. ඇත්තරම වෙලා කාලේ යනවා. හරිද? මුලින්ම කියන්න ඕනේ දවස් යනවා බය වෙන්න එපා. හැබැයි ඔයාලා හරියට ඒ ඕඩර් එක වගේ ඇඩ්‍රස් එකට හරියටම දාලා තියෙනවා නම් අනිවාර්යෙන් එනවා. දැන් මට මේ ඕඩර් එක මම දැම්මේ 18 කියන්නේ පෙබරවාරි 18 තමයි දැම්මේ. හැබැයි ආවේ මාර්තු 2 වෙනිදා. ඉතින් ගොඩක් ලොකු කාලයක්. කාලේ යයි ඒ වුණාට බය වෙන්න එපා. ඔයාගේ ඕඩර් එක අනිවාර්යෙන් එනවා කියන එක මතක තියාගන්න. ඉතින් ඒක තමයි netmiගේ උත්තරේට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා දිනුෂා දිල්ෂානි මගේ ඕඩර් එකත් ආවේ නෑනේ කියලා. බය වෙන්න එපානේ. එනවා අනිවාර්යෙන්. ඔයාගේ ඇඩ්‍රස් එකට හරියට දාලා තියෙනවා නම් එනවා. හරිද? ඊට පස්සේ දාලා තියෙනවා අක්කේ නෙත්මි කියලා කෙනෙක්ම තමයි දාලා තියෙන්නේ. නෙත්මි දාලා තියෙනවා අක්කේ මම පෙබ්‍රවරි 6 ඕඩර් එක දැම්මා. අදට දවස් 11ක් වෙනවා. ස්කයිනෙට් එකෙන් මේව වුණේ. අද උදේ ට්‍රැකින් අප්ඩේට් වලින් ආව අප්ඩේට් එකක් out of delivery කියලා. එයි නේද හෙට වගේ කියලා තියෙනවා. එයි නේද හෙට වගේ. මම මීට කලින් orders දැම්මේ AliExpress එකෙන් please reply එකක් දාන්නකෝ කියලා. ඇත්තටම නෙත්මි බය වෙන්න එපා. දැන් මගේ මේ second order එක ආවේ දවස් 12කට පස්සේ. හිතන්නකෝ. ඉතින් ඒක නිසා ඔයාගේ order එක අනිවාර්යෙන් එනවා. ඒ වගේම තමයි out of delivery. එහෙම තමයි. එහෙම කියලා මගෙත් වැටුණා. ඒත් මගේ order එක ආවා. දැන් ඔයාගේ එක තාම ලැබෙන්නේ නැති දවස් 11ක්නේ. මං හිතන්නේ මං මේ reply එක දැන් මෙයාට දෙද්දි ඔයාගේ order එක මේ විදිහට ඇවිල්ලා ඇත්තේ ගෙදරට අනිවාර්යෙන්ම. ඔයා මගේ මේ වීඩියෝ එක බලනවා නම් ඔයාගේ order එක ඇවිල්ලා තියෙනවා නම් මට පල්ලෙහින් comment එකක් දාන්න. අනිත් එක තමයි විශාඛා දාලා තියෙනවා අක්කී salt කියලා තියෙද්දි ගන්න පුළුවන්ද? පුළුවන්. අවුලක් නැහැ. ඔයාලගේ මේ ඔයාගේ හැම දෙයක් තියෙනවා salt කියලා තිබ්බත් ගන්න පුළුවන්. එබැලම හැබැයි මේ ඕඩර් එක දාන්න නැත්නම් ඉවර වෙනවා. අපි දවසක් පහුවෙද්දි බලද්දි ඒ ඕඩර් එක නෑ. ඒක මේ වෙලා කියන්නේ ඉවරයි. කියන්නේ ඔයා දැක්ක ටයිම් එකේ salt කියලා තිබ්බට අවුලක් නෑ. එතකොට ඔයාගේ ඕඩර් එක දාන්න. රයිනි කියලා කෙනෙක් දාලා තියෙනවා බොද කියලා courier service එකක් ගැන දන්නවද කියන්නකෝ කවුරු හරි. මගේ first order එක CPEX එකෙන් ආවා කූඹියෝ එකෙන්. second order එක CPEX එකෙන්. ඒක අන්න බොද කියලා courier service එකකින්ලු මට අනිවා ඒක delivery failed කියලා වැටෙනවලු. ඇත්තටම මං ඒක ගැන නම් දැනුවත් නෑ. මොකක්ද බොඳ කියන courier service එක සහ මේ CPEX කියන එක ගැන ඇත්තටම මම දන්නේ නැහැ මොකක්ද ඒක කියලා. බලමු මම ඒක පුළුවන් නම් මම අප්ඩේට් මම පොඩ්ඩක් ඒක ගැන හොයලා
ඔයාගේ මේ රිප්ලයි එකට කමෙන්ට් එකක් දාන්නම්. මම ඇත්තටම දැන් මේ මොහොතේදී මම දන්නේ නැහැ මොකක්ද මේක කියලා. බලමු මම දැනගත්තාම මම වාගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න. අපි බලමු අපේ ඊළඟ කමෙන්ට් එක මොකක්ද කියලා. තව දාලා තියෙනවා පියුමි කියලා කෙනෙක්. එයා දාලා තියෙනවා මගේ ඕඩර් එක තාම ආවේ නැහැ දවස් 12ක් දැන් කියලා. බය වෙන්න එපා ළමයෝ, අනිවාර්යෙන් එනවා. මගේ එක ආවේ දවස් 12කට පස්සේ. මං හිතන්නේ දැන් මේ වීඩියෝ එක මං දාද්දි ඔයාගේ ඕඩර් එක දැන් ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නේද? ඇවිල්ලා නේද? යටින් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ ඕඩර් එක ඇවිල්ලා තියෙනවා නම් පියුමි. මිෆ්රා කියන කෙනෙක් දාලා තියෙනවා සමහර කියනවා ඕඩර් එක ලංකාවට ආවට පස්සේ CPEX courier service එකෙන් ඩෙලිවරි කරන්නේ නැහැ කියලා. ඒක ඇත්තද? ඇත්තටම මේ CPEX කියන courier service එක ගැන මම දැනුවත් නැහැ. හරිද? ඒකෙන් ඩෙලිවර් කරන්නේ නැහැ කියලා ඇත්තටම මම දන්නේ නැහැ ඒක. ඒක ඇත්තටම දන්නේ නැහැ. මොකද මේ මට හිතෙනවා සමහර වෙලාවට මේක එක එක කියන්නේ අපේ orders එක එක courier service වලට දෙනවත් දන්නේ නැහැ. ඒක හින්දා දන්නේ නැහැ. දැන් ගොඩක් අය දාලා තියෙනවා මොනවද බොඳ කියලා courier service එකක් ගැන කියලා තියෙනවා. ඒ වගේම Kumio එක, ඒ වගේමයි තව CPEX එක, ඒ වගේ ගොඩක් ඒවා මේ ගැන කියලා තියෙනවා කට්ටිය. දැන් Prompt Express එකේ මගේ දෙවෙනි ඕඩර් එක ආවේ. ඉතින් ඒක නිසා එහෙම අර බෙදලා තියෙනවද දන්නේ නැහැ. මෙහෙම මේ දෙන්න ඕනේ කියලා මේ courier services එහෙම කියන්නේ courier services එහෙම බෙදලා දීලා තියෙනවද දන්නේ නැහැ. මේ අදාළ පැත්තෙන් පැත්තට මේ මේක Kumio එකෙන් මේ පළාතයට ඩෙලිවර් කරන්න, තව CPEX එකෙන් මේ පළාතයට ඩෙලිවර් කරන්න එහෙම දීලා තියෙනවද දන්නේ නැහැ. ඒක කොහොමද දන්නේ නැහැ අතරම මේ මිෆ්රා. ඊට පස්සේ දාලා තියෙනවා මේ ප්‍රභාෂී. අනේ thank you so much. ඔයා මට මේ රිප්ලයි කරලා තියෙනවා. අර මම අර ෆස්ට් ඕඩර් එකේ දාලා ෆෝන් එක charge කරන අර කේබල් එක තියෙන්නේ. ඒකේ ප්‍රොටෙක්ට් එක කේබල් ප්‍රොටෙක්ට් එකට අර සුදු පාට කෑල්ලක් හම්බුණා. ඉතින් මං ඇහුවා මේ අනේ දන්නවනම් කියන්න මේක මොකටද පාවිච්චි කරන්න කියලා. ඇත්තටම එයා දාලා තියෙනවා අර කේබල් එක නවලා ක්ලිප් කරන්න තමයි ඒක තියෙන්නේ කියලා. thank you so much මේ ඔයාට ප්‍රභාෂී. මම ඒක දැන් මේ විදිහටම පාවිච්චි කරන්නේ. thank you so much. චලන කියලා තියෙනවා ඕඩර් එක ආවට පස්සේ ඕඩර් එක ආව කියලා අපි notify කරන්න ඕනද කියලා. එහෙම ඕනේ නැහැ. මම නම් එහෙම කරන්නේ නැහැ. එහෙම කරත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ගීතිකා ලියනගේ දාලා තියෙනවා අනේ මගේ ඕඩර් එක තාම ආවේ නැහැ. අදට දවස් 11යි. මම හිතන්නේ දැන් නම් ඇවිල්ලා ඇති අනිවාර්යෙන්ම. කල් යනවා. ඉතින් අනිවාර්යෙන්ම කල් යනවා. ඒ වුණාට බය වෙන්න එපා එනවා. ඒකට රිප්ලයි එකක් ඇවිල්ලා මේ කට්ටි දැන් මම දැම්ම එහෙම බය වෙන්න එපා. අනිවාර්යෙන් ඒක එනවා කියලා රිප්ලයි එකට ඇවිල්ලා තියෙනවා. සමහර මේ කට්ටිය දාලා තියෙනවා අනිවාර්යෙන් එනවා බය නැතුව ඉන්න කියලා දාලා තියෙනවා. ඒ වගේමයි තව දාලා තියෙනවා කෙනෙක් my sister order came after 20 days. හරිද? දවස් 20කට පස්සේ එක්කෙනෙක්ගේ ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. එයා ඒ කමෙන්ට් එක පල්ලෙහෙන් රිප්ලයි කරලා තියෙනවා. ඔව් කල් යනවා. ඒ වුණාට මාසයක් හරි ගත වෙයි. ඒ වුණාට ඔයාගේ ඕඩර් එක එන මේක තමයි කියන්න තියෙන්නේ. හරි. ඔය ටික තමයි අද මගේ කමෙන්ට් ටික. ඉතින් ඔයාලට මොන හරි තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්. එතකොට මම පුළුවන් හැම වෙලාවෙදිම ඔයාලට රිප්ලයි එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වගේ ඕඩර්ස් ටික ගැනත් මට හරිම සතුටුයි. ඉතින් ඔයාලටත් එහෙම අවුලක් නෑ. ඔයාලා බය නැතුව ඔයාලට ඇඳුමක් දාන්න හිතනවා නම් මේ ටිමු එකෙන් ඔයාලා දාන්න. ඒ වගේම තමයි මම දැකලා තියෙනවා මගේ යාළුවම ගෙන්නලා තියෙනවා බෑග්ස් ගෙන්නලා තියෙනවා. ඒ බෑග්ස් එහෙම හරිම ක්වොලිටි, එහෙම අවුලක් නෑ. වැරද්දක් කියන්නේ නැත්තම නැති තරම්. ඉතින් ඔයාලත් බය නැතුව ඔයාලගේ ඕඩර් එක දාන්න. ඔයාලගේ ඇඩ්‍රස් එක හරියට දැම්මොත් මං හිතන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ. කල් ගිහිල්ලා හරි ඔයාගේ ඕඩර් එක අනිවාර්යෙන්ම ඔයාගේ ගෙදරට එනවා. හරිද? එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවර කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ.
ඉතින් thank you so much ඔයාලා මගේ videos වලට comment කරනවා like කරනවා ඒ හැම දෙයකටම thank you so much. ඉතින් ඔයාලට පුළුවන් හැම වෙලාවකදීම මම ඔයාලා දාන හැම comment එකක්ම කියවන ඒ වගේමයි මම දන්නව නම් මම අනිවාර්යෙන් reply එකක් දානවා. ඉතින් thank you so much. ඉතින් මගේ පවුලේ තාම 60 දෙනා ඉන්නේ. ඉතින් subscribe කරපු හැමෝටම thank you so much. ඉතාලගේ comments වලින් මම මාර විදිහට motivate වෙනවා. ඉතින් thank you so much ඒ හැම දෙයකටම. එහෙනම් guys අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඔයාලත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. bye.